මං අරෝෂ්. අද මම මාරම සතුටකින් ඉන්නේ. ඇයි කියලා දන්නේ නැහැ. හැබැයි කවදාවත් මම මෙහෙම සතුටින් ඉඳලා නැහැ. ඔය පේනවද? ඒ ඉන්නේ මගේ කොල්ලෝ තේ. මාරම තමයි. අද අම්මිට වැඩ ගොඩාක් තියෙනවා. නේද දෙන්න රණ්ඩු නොකර සෙල්ලම් කරන්න ඕනේ. හරිද? දැන් මොකද ඔය රණ්ඩු වෙන්නේ? කෝ බබා දෙන්න මල්ලිට දෙයි. කොයින්. හරි අයියා දුන්නා දැන්. let's pay. අයියා සෙල්ලම් කරන්න. කෝ එන්න අපි ප්ලේ කරමු. දැක්කන් ඒගොල්ලන්ට මං කියන දේ ගානක් වරද. ඒගොල්ලන්ට උනේ අම්මි. හැබැයි කොල්ලෝ දෙන්න මට ගොඩක් ආදරේ. ඉතින් මේ වෙනකම මට මේ දෙන්නගෙන හරියට හොයලා බලන්න බැරි වුණා. ඔව් අනේ අද මට හරි මහන්සියි. මහන්සි මොනවද කරලාද දන්නේ? මොකද්ද? ඒ දැන් ඔයා හිතන්නේ මං ගෙදර ඉඳන් දවස් 30න් බුදියන් ඉන්නවා කියලාද? ගෙදරවත් ෆෝන් එක ඔබ ගිහින් මං ඔයානේ. හරි. දැන් නිදාගන්න. මම කට වහගෙන නිදාගන්න. මම හිතනවා එයා මාව තේරුම් ගන්න නැති කියලා. කොයින්ද ගන්න අම්මි අස් කරනක? කො අහන්නකෝ. මලා තියෙන හොම්වර්ක්. සාරා කියන්නේ පුදුම ලස්සන කෙල්ලෙක්. මම දන්නේ අද මට එයා ගැන පුදුම විදිහේ ආදරයක් දැනෙන්නේ. ඒ නිසා මම අද පොඩ්ඩක් හදිසි. ඒක නිසා මට ඔයාලත් එක්ක වැඩි වෙලාවක් කතා කරගෙන ඉඳලා නම් බෑ. මගෙන් ආනේ සල්ලි වල මොකද කරේ කියලාද? යකෝ මමයි වැඩ කරන්නේ මමයි හම්බ කරන්නේ. තොපි සේරම කාලා දිග මේ ගෙදරට නිකන් ඉන්නවා. නිකන් ඉන්නවා. හා? තමුසෙට පේන්නේ මං ගෙදරට නිකන් ඉන්නවා වගේද? බලමුදා කියන්නේ පම්මිනිය තමුසෙට හෙල ගහනවා. නේද? හා. මමනේ හෙල ගහනකද බලන් ඉන්නේ කිය මම. බොරු වැඩ කරලා මෙන්න මෙතන කියවයින්ද? තමුසෙගේ බොරු වැඩ හින්දාද මම සල්ලි නැති උනේ. යකෝ අර ළමයි දෙන්න තිබ්බ සොල්ලිනේ. පුතේ හෙට ඉඳලා ග්‍රේඩ් 7 නේද? මම හෙට එනවා අනිවාර්යෙන්ම අම්මිත් එක්ක ස්කූල් එකට. හොඳයිද? ඉතින් හාද කියන්නකො. හාද? තොපට වහගෙන බැරි නැත්නම් බෙල්ල එක මල්ල දාලා බලන්න. ඔව්. මම මෙච්චර කල් කටවහන් හිටියා ළමයි දෙන්න හින්දා. හයි නැත්නම් තෝ මොනවා කරන්නේ කියමු ගන්න. තෝ මොනවා කරන්නේ? මරනවා මලවිද? තමුසෙ මොකද කියන්නේ? තෝ මගේ වැඩවලට ඇඟිලි ගන්න එපා. පුදුම මරනවා මලවි. එයා මාතේ තරහා වෙලා වගේ. පුතේ සාරා බාහිර ස්කූල් එකට යන්න ඕනේ නැහැ. මම ලොක්කවත් එක්ක ස්කූල් එකට යනවා. දැන් එක්ක දාලා තාත්තට දෙනවා දාලා. දෙපළ යන්න ඕනේ. බෑනේ මගේ ඉතර යමු. අම්මේ. මොකද? දැන් බලය. හොඳයිද කියන්නකො? සාරා
දන්නවා මං කරේ ගොඩක් ලොකු වැරදි කියලා. හෙලෝ මං කී පාරක් ගත්තද ඔහට? පොඩි එකා බයිසිකලෙන් වැටිලා. අනේ යාගේ දතකුත් ඩැමේජ් වෙලා හොඳට බ්ලීඩ් වෙනවා. කොහෙද නෝ ඉන්නේ? අවුසේ මොන මගුලක්ද ඔය කරේ ඔක වෙනකම්? මට දැන් එන්න විදියක් නැහැ. මම මීටින් එකක ඉන්නේ. මට වෙන ෆේක් එකක් තියෙනවා ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් එක්ක. දවසක් මගේ ෆෝන් එකේ තිබ්බ මැසේජ් වගේ සාරට අහුවෙලා එයා මගෙන් ඉගෙන ඇහුවා. මේ ඉන්න වගේ චූටි පැටියා. මාරම දඟයි. ලබන මාසේ ඉඳලා ප්‍රී ස්කූල් යවන්න ඕන කියලා තමයි සාර මට කිව්වේ. සාර බබා අපි හෙටම යමු පොඩ්ඩක් ප්‍රී ස්කූල් එකක් බලන්න. ආද කියන්නෝ. ඔය දැක්කද? කිසිම දෙයක් ඇහුන්නේ නැහැ වගේ. ඔය මට මොකක් හරි අවශ්‍යතාවයක් ආවම නැව රවට්ටන්න ඔය වගේ දේවල් කියනවා කියලා දන්නවා. ඉස්සර සාරාගේ බර්ත්ඩේ එකේදී මම එයාව එක්ක කොහේ හරි ඈතකට යනවා. ඒ අවුගේ අවුරුදු දෙක තුන ඒ හැම දෙයක්ම මිස්සුනේ. ඒ මොකද කියලා දන්නවද? මාර්ගයේ කොහේ හරි ගිහිල්ලා හිටියේ. සත්‍යයක් එහෙම නේද? මං හිතන්නේ සාර ෂුවර් එකටම ටී එකක් හදනවා. සාරගේ ටී එක පුදුම රහක් තියෙන්නේ. අපි දෙන්න කොච්චර තරහ වුණත් රණ්ඩු වුණත් සාර මට ටී එකක් හදලා ගෙනල්ලා දෙන්න. අන්න බලන්න. අයියෝ මට මෙහෙම කරන්නේ. මම මොකද්ද ආඩ කරපු වැරද්ද කියන්නකෝ. සාර මට පුදුම විදියට ආදරේ. එයා මට ඒක අඬ කියලා තියෙනවා. ඇයි අනේ මෙච්චර මං ඉද්දි කොහෙවත් ඉන්න බැල්ලියොත් එක චැට් කරන්නේ? මට මගේ මොනවද මති? මදි. මදිද? හරි පොඩ්ඩක් හිටපන්. මම උඹට පෙන්නන්න මදි මොනවද කියලා. මං එදා කරේ එයා කියපු දේන් අයිතු ප්‍රයෝජන ගත්තේ. මට තාමත් මතකයි. එයාට සෑහෙන අමාරු වුණා. අනේ මට සමාව වෙන්න මැනික. ආයි කවදාවත් ඔයාට එහෙම වැරද්දක් කරන්නේ නැහැ. ගෙදරාවට පස්සේ මට පොඩි එක්කෙනා මගේ ඇඟේමයි. අද වැඩියම ළඟටවත් එන්නේ නැහැ. එහෙම ආවම ඉතින් මම තරහා කිල්ල එලෝ ගන්න. ඒත් අද එහෙම එලෝ ගන්නවත් ළඟටවත් එන්නේ නැහැ. මම හිතන්නේ මේ තුන් දෙනාම එකතු වෙලා තාත්‍රි රිටර්න් එකක් දෙනවද දන්නේ නැහැ. සාරා කෑව මොනා කරන්න දනේ සුපුරුදු විදියට විතින් ගෙදර වැට්ටික් කර දැන් මේ තේ කප් බොන උදේ ගියේ හැබැයි මං යාට කෝල් කරා එයාගේ ෆෝන් එක වැඩ කරේ නැහැ දැන් මං ඒව ගැන හිතන්නේ නැහැ අනේ. මට දෙය ගැන හිතලා එපා වෙලා තියෙනවා. එපා. අද ළමයි දෙන්නම ගෙදර. මේ එහෙනම් අර වැඩේ පොඩ්ඩක් බලනවද?
මං තියන්නම් එහෙනම් බුත්සන්නයි. බෑ ළමයි දෙන්නට වුණොත් හොඳ නැහැ. කියන්න බෑ. හරි. බයි. මම දන්නවා. සාර මට සමාව දෙනවා කියලා. බෑ. ඔයගලන්ට පොඩ්ඩක් වෙලා උතන්ට වෙලා ඉන්න පුළුවන්. මම ඉක්මනට ගිහිල්ලා එන්න. හෙලෝ. ඔව් මන් දන්නවා ඒක. ඒ මිනිහා අද උදෙත් ඒ ගෑණියෙක් ඉඳලා තියෙන්නේ. ඔයා මට තියෙන ෆොටෝස් ඇඩ්‍රස් ඔක්කොම දාන්න. මන් තියෙනවා. දැන් මට කතා කරන්න බෑ. මට ඔය බල්ලා ගැන කතා කරන්න පොඩ්ඩක්වත් උවමනාවක් නැහැ. බයි. සාරා. සාරා. මගෙත් එක පස්සෙන් එන්න එපා. එයාට තවත් තරහයි. මම පොඩකින් මම ඉක්මනට එන්න. දැන් මම කිව්වනේ මගේ පස්සෙන් එන්න එපා කියලා. මම යාව ෂේප් කරන් එන්න. මම ඉක්මනට එන්න. හොම මින්. Sarah මොකද වෙලා තියෙන්නේ? අනේ දැන්වත් මාත් එක්ක කතා කරන්න ඕන සාරා. සාරා. ඔයා මොනවද මේ කියන්නේ? ඔයා දෙවි වසුවා. මගේ අප්පා. සාරා. දැන් මම ඉන්නවනේ. නෑ ඇඬුව ඇති නැගිටින්නකෝ.